දෙතොල් සිහින් නම් මේ විදිහට පොඩ්ඩක් අපි පිරුණු පෙනුමක් අරගන්න කොහොමද බලමුද ලිප් කාලේ අපේ ලිප්ස්ටික් එකකින් අපි හදාගන්නේ. පළමුව ලිප් ලයින් එකක් අවශ්‍ය වෙනවා බ්‍රවුන් කලර් එකක් අරගන්න. ඊට පස්සේ පෙන්සිල් එක මේ විදිහට උඩ අතට හරවලා ඔයාලා හොඳට බලන්න මම කොහොමද පෙන්සිල් එක පාවිච්චි කරන්න කියලා අල්ලන් ඉන්නේ කියලා. මෙතන තමයි මැජික් එක දෙන්නේ. පෙන්සිල් එක මේ විදිහට මම උඩ ලිප් එක අඳිනකොට උඩ අතට හරවනවා. ලෝ ලිප් එක අඳිනකොට යට අතට හරවනවා. ඒ වගේම කියුපිඩ් බෝ එක එහෙම නැත්නම් මේ W shape එක විතරක් ඕවර්ලයින් කරගන්නවා. නමුත් දෙපැත්ත මම මගේ නැචරල් ලයින් එකේම මේ විදිහටම ඩ්‍රෝ කරනවා. උප ලිප් එකයි ලෝ ලිප් එකයි දෙකම මේ විදිහට. ඒ කියන්නේ මේ උඩ තොලයි යටි තොලයි දෙකේම මම මේ විදිහට කරගන්නේ. මෙන්න මේ W shape එකේ තියෙන තැන විතරක් මම ඕලයින් කරගන්නවා. යටි තොල සිහින් නම් යටි තොලෙත් මේ යටි කොටස පමණක් ඕලයින් කරගන්න පුළුවන්. නමුත් දෙපැත්ත කිසිම වෙලාවක ඕලයින් කරන්න එපා. එතකොට හරි කැතට ඒ කියන්නේ අපේ ලිප් එකේ තියෙන shape එක යනවා. හොඳයි. එතකොට කැත shape එකක් එනවා. ඒක නැති වෙන්න අපි මේ විදිහට විතරක් කරගන්නවා. ඊට පස්සේ මම දම් පාට එහෙම නැත්නම් පර්පල් කලර් එක මේ විදිහට ඇප්ලයි කරගත්තා. ඊට උඩින් මගේ ඔරෙන්ජ් කලර් එක තිබුණා අර මම යූස් කරන්නේ නැති එක තිබුණා. ඒකෙන් චුට්ටක් මේ විදිහට ඇප්ලයි කරගෙන ඒක හොඳට ස්මච් කරගෙන ඊට පස්සේ මම මේ මගේ ලිප්ස්ටික් එක මගේ ලිප් කලර් එක නිකන් නියුඩ් කලර් එකක් ගන්න ඕන නිසා මම මෙන්න මේ විදිහට මගේ ෆවුන්ඩේෂන් එකෙන් චුට්ටක් විතර ඇප්ලයි කරගෙන ඒක හොඳට මේ විදිහට ස්මච් කරගත්තා. දැන් ඔයාලට පේනවා නේද පිරුණු දෙතොල්. එතකොට ඊළඟට මම මෙන්න මේ වගේ බ්‍රවුන් කලර් එකෙන් නැවතත් පොඩ්ඩක් මේ ඉන්හැන්ස් කරගන්නවා මගේ දෙතොල් වල මේ අර ෂේප් එක ඇඳගත්තු ෂේප් එක ඕලයින් කරන්නේ නැහැ කිසිම වෙලාවක ඔයාලට පේනවා ඇති. ඒ වගේම අවුටර් කෝන් එක පොඩ්ඩක් විතර ඩාර්ක් බ්‍රවුන් එකක් ගත්තා. මොකද ලිප් එක පොඩ්ඩක් ඉස්සිලා වගේ පේන්න ඕනේ නිසා. හොඳේ. මේ විදිහට කරගත්තාම ඊට පස්සේ මම මෙතන ඇප්ලයි කරගන්නවා මගේ transparent lip gloss එක. එහෙම නැත්නම් colorless එකක් මේ පාවිච්චි කරන්නේ. එතකොට කලර් එකක් පාවිච්චි කරොත් එහෙම අර අපේ ලිප් එකේ අපි ඇප්ලයි කරපු කලර් එක මැකෙනවා. ඒ නිසා colorless lip glow එකක් මේ විදිහට මේ lip edge එකේ එහෙම නැත්නම් middle point එකේ විතරක් ඇප්ලයි කරගන්න. සම්පූර්ණ දෙතොල් වලම ඇප්ලයි කරන්න එපා. ඉස්සලා පේන්න ඕනේ නිසා මැද විතරක් කරගන්න.